කේල්බද්දර පත්මෙට සම්බන්ධද නැද්ද කියලා බලන්න CID එකට කැඳෙව්වා. කේල්බද්දර පත්මෙ පාතාලයට සම්බන්ධ කාරණා සම්බන්ධද කියලා නාමල් රාජපක්ෂව කැඳෙව්වා. දුවගෙන ඇවිල්ලා ගිරවා වගේ කියන්නේ මොකද්ද? කන්ටේනර් 323 කන්ටේනර් 323 කන්ටේනර් 323 මොකද්ද මේ කතාව? එයාගෙන් අහන්නේ පාතාලයට සම්බන්ධද කියලා. ගරු මැතිණියනි, මීට කලින් අවස්ථාවක මට ඉන්දරවාසියක් එවලා තියෙනවා නාමල් රාජපක්ෂ. මම කියපු ප්‍රකාශයකට මම ප්‍රකාශයකින් කියලා තියෙනවායි කියලා එයා පාතාලයට සම්බන්ධයි කියලා. 2025 සැප්තැම්බර් 10. එතකොට මම 2020 තැපෑලෙන් 9:22 ලිපියක් ඇව්වා. පුළුවන් නම් නඩුවක් දාන්න. මං ඇවිල්ලා කරුණ කියන්නම් ඔයා කොහොමද පාතාලයට සම්බන්ධ කියලා. අන්න දැන් ඊයේ පෙරේද ගියා CID ට ගිහිල්ලා එයාගෙන් පැය 4කට ආසන්න කාලයක් ප්‍රශ්න කරලා කේල්බද්දර පත්මෙට සම්බන්ධද කියලා. ඉතින් 9:22 එන්තරවාසී යවලා අද 2026 පෙබරවාරි මාසේ අවසන් වෙමින් යනවා ගරු මැතිණියනි. අද වෙනතුරු නඩුවක් දැම්මේ නැහැ නාමල් රාජපක්ෂ මට විරුද්ධව. ඉතින් අපි කියන මම බලාගෙන ඉන්නේ. මම බලාගෙන ඉන්නේ ගරු මැතිණියනි එයා දිසාධිකරණයේ නඩුවක් දාන්නකම් බිලියන 15ක්ද කොහෙද? බිලියන 500ක්. රුපියල් බිලියන 500ක් නාමල් රාජපක්ෂ ඉල්ලල මගෙන් ඉන්තරවාසී වල මම කියන්නේ නඩුව දාන්න විගහට. මට එතකොට දැන් CID පරීක්ෂණත් එක්කම මට මේ නඩුව ඔප්පු කරගන්න පුළුවන්. ඒකින්ද පාතාලය එක්ක läග්ගේ පාතාලයේ කිරිපෙව්වේ පාතාලයත් එක්ක ගිහිල්ලා මේ රට පාලනය කරේ කොහොමද කියන එක රාජපක්ෂවරුන් තරම් කප් ගහපු මිනිස්සු නෑ.